දානව රාක්ෂයා උත්සාහ කරන්නේ හොඳින් නොහැකිනම් නරකින් හෝ ඔහුගේ සලලු නොපනත්කම් මුදුන් පමුණවා ගන්න. එහෙම වුණොත් සම්බුලාව මෙතෙක් සුරකි පතිවෘත්තාව බිඳෙනවා. ඔය අතර එහි සිදුවන දෑ දිවසින් දකින දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් දසත ආලෝකමත් කරමින් එක්වරම එතන පෙනී සිටින්නේ දානව රකුසුතම අන්දමන්ද කරවමි. ඔය අංක 9 දරන සිටුවම දැන් මේ විස්තර කරවන්නේ එම අවස්ථාවයි පින්නොත්. නවති ඔයඹල රාක්ෂය උතුම් ගුණ ඇති පතිවෘත්තා ධර්මයේ මැනවින් සුරකි ඔය රජතුව අතහැරව තගේ ස්පර්ශයකින් හෝ ඇයව නොකලසව එසේ නොවුවොත් මේ වජ්‍රායුද්ධයේ තගේ හිස සත් කඩකට බලමි. යව වහා යව මෙතනින්. ශක්‍ර දෙවිඳුන්ගේ තේජානුභාවයට සිංහ ගර්ජනාවටත් බින් වෙවුලා ගිය දානව රාක්ෂයා මොහොතක් හෝ එතන නොරඳී අහසට පැනනක අතුරුදන් වුණා. සම්බුලාව හට ඉදිරියටත් පතිතම් රැකගෙන ජීවත් විය යුතුයයි අවවාද කොට සක් දෙවියන් ආපසු ශක්‍ර භවනට වැටියා. ඔය අතර පළවැල නෙලන්නට ගිය සම්බුලාව අඳුරගටේ තිබියදී තවම නොපැමිණියේ මන්දයි වික්ෂිප්ත වූ සොත්තිසේන කුමාරයාගේ සිත තුළ නොයෙකුත් විකාර රූපී සිතුවිලි පහළ වෙන්නට උනා මේ. පළවැල පැසත් නොමැතිව හිස් අතින් සම්බුලාවන් පැමිණෙනු දුටු වහාම සොත්තිසේනයන්ගේ සිත තුළ හටගත් සැකියේ ගිනිදැල් බුරබුරා නැගෙමින් සිත දවන්නට වුණා. සම්බුලාගේ හැසිරීම වඩා නිරීක්ෂණය කරනු පිණිස ඔහු සැඟවී බලා සිටියා.